ළමයි කොහොමද ඉතින් ඔයාලට ඔන්න ඉතින් මම මගේ සබ්ස්ක්‍රයිබර්ස්ලා 500 පෙන්නට පස්සේ ගේන පළවෙනි වීඩියෝ එක තමයි මේ. කොහොම හරි මම ඔය ෆස්ට් ටයිම් තමයි රාමෙන් එක try කරන්නේ. මම ඊට කලින් කාලා තියෙන්නේ ඩබල් ස්පයිසි බුල්දක් රාමෙන් එක විතරයි. ඒකත් මට ඉච්චේ සැරක් තිබුණේ නැහැ. මේ චීසි රාමෙන් එක කියලා තිබ්බ හින්දා යාළුවා මට සජෙස්ට් කරා. ඉතින් ඒක හින්දා මම මේක අරගෙන බැලුවා කන්න. මම මේක කාලා කන්න නටපු නැටිල්ල ඔයාලට බලන්න පුළුවන් මගේ TikTok account එකේ වීඩියෝ එකෙන්. කොහොම හරි මම ඔයාලට කියවනේ ජෙලි පිෂු පෙන්නන්න කියලා. අන්න ඒව තමයි මම මේ ඩයලි වෙනකන් හැදුවේ. කොහොම හරි අන්තිමට දවල්ටත් නූඩල්ස් කාලා මට රැටත් නූඩල්ස්ම කන්න වුණා. ඒ කාලේ වල නිදා ගන්න එනකොට ඔන්න ඔහොම තමයි කාමරේ තිබ්බේ. ඉතින් ඒක හින්දා මම තීරණය කරා අපේ අම්මලගේ කාමරේ නිදා ගන්න. ඊට කලින් මම පොත් බෑගේ ලෑස්ති කරා මට බණ්ඩාරසගේ ඉකෝන් ක්ලාස් පහුදා උදේම හින්දා. ගොඩක් අය මට බැනලා තිබ්බා කේක් කැපුවා කියලා රිසල්ට් ආපු එකට. අනේ ළමයි මම ඊළඟ කපපු කේක් එකක් නෑ. කේක් එකක් කපන්න රිසල්ට් එකක් නැති වෙන්න පුළුවන් මට. ඒ නමේ තියෙන අයත් ඉන්න පුළුවන්. ඒ නමේ තියෙන අය කේක් කපන එක මට අදාළත්වයක් ඇත්තටම නැහැ. මගේ තාත්තනේ කේක් එක ගෙනත් දුන්නේ. තාත්තා කේක් එක ගෙනාව මට ඒ නමයක් නැහැ. ඔයා කපා ගන්න කේක් එක කියලා පැත්තකට දාන්න බෑනේ නේද? අනිත් එක අපේ පැත්තේ ඒක සාමාන්‍යයෙන් කරන දෙයක්. කොහොම හරි මම පන්ති ගිහින් ඉවරලා නයිවලට ආව මල්ලෙහෙකුයි ගිෆ්ට් බෑග් එකකුයි ගන්න. මොකද මම මගේ ගණන් සර්ව හම්බෙන්න යන්නේ අද රිසල්ට් කියන්න. සර් හිටියේ නෑ මම කලින් දවස්වල යනකොට. ඉතින් මම දැන් මේ සර්ව හම්බෙලා ඇවිල්ලා බස් හෝල්ට් එකේ ඉඳලා බස් එකට නැගලා ගෙදර ආවා. බස් එකේ ඉන්න ගමන් මයිලෙකුත් බෑ මොකද හිවිලි ගොඩක් රස්නේ තිබහා හින්දා. ඊට පස්සේ අවස පුෂ් එකක් දාගෙන මම දැන් මේ හදන්නේ පාඩම් කරන්න. මම එන ගමන් චොකලට් පෆ් එකක් අරන් ආවා කන්න. මොකද මම ඒ වෙලේ බත් කන්න තරම් මූඩ් එකක හිටියේ නැති හින්දා මම සින්දුවක් දාගෙන වැඩ පටන් ගත්තා. හැමෝටම හොඳ රිසල්ට් තියෙනවා කියලා මම දැක්ක කමෙන්ට්ස් දාලා තිබ්බා. සමහරුන්ට 9S තියෙනවා, සමහරුන්ට ඒකක් තියෙනවා, සමහර අය හොඳට සාමාන්‍ය විදිහට පාස් වෙලා තියෙනවා, සමහර අයට මගේ රිසල්ට් තියෙනවා. කාට කොහොම රිසල්ට් තිබ්බත් ඔයාලා හැමෝම ඔයාලට පුළුවන් උපරිමයෙන් ඕල් වෙල්ස් කරා. ඉතින් දැන් ඒ ලෙවල්ස් එකට තව හරියටම බැලුවොත් අපිට තියෙන්නේ හරියටම අවුරුදු 2ක් වගේ. ඉතින් මේ අවුරුදු දෙකෙත් හොඳට වැඩ ටික කරගෙන තමන් කැමැත්තෙන් ඉන්න ජොබ් එකකට හෝ කැම්පස් එකකට හෝ යන්න ඔයාලගේ පාත් එක ඔයාලා හදාගන්න කියලා මම ඔයාලට ආදරෙන් කියනවා. කවුරු කොහොම කිව්වත් ඔයාලා කැමති ස්ට්‍රීම් එකකින් ස්ටඩීස් පටන් ගන්න ඒ ලෙවල්ස් වලට. මොකද ඔයා කැමති පැත්තෙන් කරන්නේ නැතුව අනිත් අය කියන විදිහට කරා කියලා මං හිතන්නේ ගොඩ යන්න බෑ. මං විශ්වාස කරන විදිහට මගේ වැඩ ටික ඉවර කරලා මම කාලා නිදාගත්තා. මට ඊටා මුකුත් වීඩියෝස් ලොකුවට ගත්තේ නැහැ. ඊට පස්සේ සිකුරාදා දවසේ නම් විශේෂ දෙයක් වුණේ නැහැ. මේ තියෙන්නේ සෙනසුරාදා. මම මේ පන්ති යන ගමන් ගත්ත ක්ලිප්ස් වගේ. මම ක්ලාස් එකේ මැද සෙට් එකේ වගේ තමයි ඉඳගන්නේ. මොකද මට ඔළුවක එක්කම හැදෙනවා පෙල්ල ගොඩක් වෙලා උසන් හිටියම. මම මේ පන්ති ඉවර වෙලා ගෙදර එන ගමන් දැන් අද අපේ අම්මා ආවේ නෑ මාත් එක්ක. මම තනියම තමයි පන්ති ඇරලා ගෙදර ආවේ. ඉතින් අදට මගේ vlog එකේ තියෙන මෙච්චරයි. ආයෙත් ඔයාලව ලස්සන වීඩියෝ එකකින් හම්බෙන්නම්.